2026 ආරම්භ වෙන්නේ ලෝක දේශපාලනයේ විශේෂිත සිදුවීමක් සනිටුහන් කරමින් ඒ තමයි ඇමරිකාව විසින් 2026 ජනවාරි 3 වෙනිදා ඊයේ දිනයේ වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරේ සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට අරගෙන ඇමරිකාවට රැගෙන යාම ඒක යම් කිසි ආකාරයක සාමාන්‍ය සිදුවීමක් නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අපි සාකච්ඡා කරද්දී ප්‍රජාතන්ත්‍රවාදයට ඒකෙන් එල්ල වෙන අභියෝගය පිළිබඳව සාකච්ඡා කළ යුතු වෙනවා. අනිත් පැත්තෙන් ලෝක බල පෙරළියේ සුවිශේෂී සිදුවීමක් මේ තුලින් සනිටුහන් කරනවා කියලා පැහැදිලි. ස්වාභාවික සම්පත් අතින් ඊටාම පොහොසත් රාජ්‍යයක්, විශේෂයෙන්ම තෙල් නිදි සහ කෝබෝල්ට් කරන්නේ. විශේෂයෙන්ම ඔරිනකෝ තෙල් තීරුව කියන ප්‍රදේශය, ඒ තෙල් සංචිත තියෙන ප්‍රදේශයේ තියෙන තෙල් ලෝකේ අධිකතම ඝනත්වයකින් යුතු තෙල් පවතින ප්‍රදේශයක් විදිහට සැලකනවා. ඒ නිසා මේවා සාමාන්‍යයෙන් පිරිපහදුවේදී විශාල ආයෝජන ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා සහ වටිනාකම අතින් ඉහළයි කියන කාරණය. ඊළඟට ලෝකේ වැඩිම තෙල් නිදි ප්‍රමාණයක් තියෙන්නේ වෙනිසියුලාවේ. මේ වර්තමාන ගැටුමට හේතුව ආරම්භ වෙන්නේ ඇමරිකානු ආයෝජන වෙනිසියුලා රජයට පවරා ගැනීමත් එක්ක. ඒ ඉතිහාසගත සිද්ධියෙන් පස්සේ දිගින් දිගට ඇමරිකාවට අවශ්‍ය වෙනවා වෙනිසියුලාවේ තියෙන මේ ස්වාභාවික සම්පත්වල අයිතිය Tamanට පවරා ගැනීම සඳහා. වර්තමානයේ වෙනකොට මේ తত্ত্বය උදා වෙන්න තවත් හේතුවක් වෙන්නේ රුසියාව විසින් වෙනිසියුලාවට ලබා දෙන ගුවන් යාන මිසයිල පද්ධති සහ තෙල් පිරිපහදුවේ කොටස් රුසියානු රාජ්‍ය ආයතන මේ තෙල් පිරිපහදුව සඳහා කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීම, ඒ වගේම චීනය විසින් මේ රාජ්‍යයට ඇමරිකන් ඩොලර් බිලියන විශාල ප්‍රමාණයක ණයක් ලබා දීලා තියෙනවා. තාක්ෂණික ආධාර ලබා දීලා තියෙනවා. මේ ආකාරයට බැලුවහම රුසියාව සහ චීනය වෙනිසියුලාවේ ස්ථානගත වීම, උන්ගේ ආයෝජන සහ විවිධ ආකාරයෙන් වෙනිසියුලාවට උදව් කිරීම ඇමරිකාවට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එතකොට මෙතනදී විශේෂයෙන්ම සලකන්න වෙනවා රුසියාවට අයත් රොස්නෙට් කියන සමාගම වෙනිසියුලාවේ තෙල් කර්මාන්තයේ කොටස් හිමිකාරීත්වයක් දරනවා. ඒ වගේම චීනයේ බලශක්ති අවශ්‍යතාවය වෙනුවෙන් වෙනිසියුලාවෙන් මේ තෙල් ලබා ගැනීමට චීනය අපේක්ෂා කරනවා. චීනයේ තෙල් ලබා ගන්නවා ඩොලර් බිලියන 60කට වැඩි ලොකු ණයක් වෙනිසියුලාවට මේ වෙනකොට චීනය ලබලා දීලා තියෙනවා. ඒ නිසා චීනයේ සහ රුසියාවේ ක්‍රියාකාරීත්වය මේ වෙලාවේ ඇමරිකාවට ප්‍රශ්නයක් වෙනවා. ඊළඟට චීනය නිහඬ පිළිවෙතක සිට මේ විදියට ණය ආධාර වගේ දේවල් ලබා දීම සිද්ධ කරත් සහ තාක්ෂණය ලබා දෙනවා. රුසියාව බටහිර ලෝකයේ Tamanට තියෙන බල කේන්ද්‍රස්ථානයේ විදියට බටහිරට පහර දීම සඳහා තියෙන බල කේන්ද්‍රස්ථානයේ විදියට මේ වෙලාවේ වෙනිසියුලාව පාවිච්චි කිරීම ඇමරිකාව යම් කිසි ආකාරයක මේ ක්‍රියාමාර්ග වලට එළඹීම සඳහා බලපානවා. ඊයේ දිනේ කතා කරපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කතාවේදී ඔහු දිගින් දිගට අවධාරණය කරපු කාරණයක් තමයි නැවත පාලනයක් ස්ථාපිත කරන තුරු අපගේ ආයෝජන ඇමරිකන් ආයෝජන ඇමරිකානු තෙල් සමාගම් වෙනිසියුලාවේ ක්‍රියාත්මක වෙනවා කියන කාරණය සහ යම් කිසි Taman
බලාපොරොත්තු වෙන ආකාරයේ පාලනයක් ඒ තුළ ස්ථාපිත කිරීම දක්වා තමන්ගේ පාලනය මේ තුළ රඳවා ගන්න උත්සාහ කරනවා කියන කාරණේ. ඉතින් ඇයි වෙනිසියුලාව මේ වගේ තත්වයකට පත් වුනේ කියන කාරණය ගැනත් අපි ටිකක් කතා කරලා බලමු. හේතුව වෙනිසියුලාව මේ ඊටාම ස්වාභාවික සම්පත් අතින් ඊටාම පොහොසත් රටක් ඇයි මේ විදියට වෙන්නේ කියන කාරණේ. කිව්වා මම මීට පෙර සඳහන් කරා වෙනිසුලාව කියන්නේ ස්වාභාවික සම්පත් අතින් ඊටාම පොහොසත් රාජ්‍යයක් කියලා. එක පැත්තකින් ඇමරිකාව තෙල් නිධි පිළිබඳ අවධානය යොමු කරද්දී චීනය මේ රාජ්‍යයේ තියෙන කෝබෝල්ට් පිළිබඳ අවධානය යොමු කරමින් සිටිනවා. ඒකට හේතුව තමයි ස්මාර්ට්ෆෝන්, ලැප්ටොප් ඒ වගේ ඩිවයිසස් ඒ වගේ උපකරණ නිපදවීම සඳහා කෝබෝල්ට් අවශ්‍ය වෙනවා. ඊළඟට ලෝකේ තියෙන මේ කෝබෝල්ට් නිල් රත්තරන් කියලා හඳුන්වනවා. මේ අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා වෙනිසුලාවේ තියෙන මේ සම්පත් චීනය භාවිතා කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. අනිත් පැත්තෙන් රත්තරන් වර්ග කිලෝමීටර් 1,11,000ක විතර වගේ ඊටත් වැඩි විශාල ප්‍රමාණයක විහිදිච්ච ලෝකේ විශාලතම රත්තරන් නිධිය තියෙන්නේ වෙනිසුලාවේ ආකෝමින්රෝ කියන රත්තරන් නිධිය. එතකොට මේවා ස්වාභාවික සම්පත් වලින් අණු වුණ රාජ්‍යයක්. මේ රාජ්‍යයේ තියෙන සම්පත් ලබා ගැනීම මේ සියලු රාජ්‍යයන් විසින් අපේක්ෂා කරනවා. ඒ වගේම ආරක්ෂාව බලතුලනය සඳහා මේ දේවල් භාවිතා කිරීමේ අවශ්‍යතාවයක් මේ අයට තියෙනවා. අනිත් පැත්තෙන් වෙනිසියුලාවේ තියෙන ගූරි වේල්ල එහෙම නැත්නම් ගූරි ඩෑම් කියලා හඳුන්වන ලෝ විශාලතම ජල විදුලි බලාගාර වලින් එකක්. ඒකේ රටේ විදුලි අවශ්‍යතාවෙන් 70%ක් විතර සපයන්නේ මේ ඩෑම් එකෙන්. එතකොට මේ වයේ පාලනය වෙනත් රාජ්‍යයක් විසින් ලබා ගැනීම තුළ මේ රාජ්‍ය අස්ථාවර වීමේ හැකියාවක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි දේශපාලන විද්‍යාවේදී හඳුන්වනවා සම්පත් ඡාපය කියලා. සමහර අවස්ථාවලදී රිසෝස් කර්ස් කියන එක. සම්පත් ස්වාභාවිකව හම්බෙච්ච සම්පත් අපිට ශාපයක් වෙන අවස්ථාවන් තියෙනවා. මේකත් ඒ වගේ අවස්ථාවක්. මේ වෙනකොට වෙනිසියුලාව පැටලිලා ඉන්නේ ත්‍රිත්ව උගුලක මේ සම්පත් නිසා. එකක් තමයි ලෝක බලවත්තුන් මැදිහත් වීම. මම ඉස්සෙල්ලත් විස්තර කර විදිහට චීනය, රුසියාව සහ ඇමරිකාව මේ ස්වාභාවික සම්පත් නිසාම වෙනිසියුලාවත් එක්ක කරන ගනුදෙනු සහායකට කරන බලපෑම. අනිත් කාරණේ තමයි වෙනිසියුලාව මේ ස්වාභාවික සම්පත් සොයා ගැනීමෙන් පස්සේ මේ අය ගොඩක් උත්සාහ කරේ ස්වාභාවික සම්පත් භාවිතා කරලා නිෂ්පාදන ආර්ථිකයක් කරනවට වැඩිය ඒ ස්වාභාවික සම්පත් විකුණලා ආදායමක් ලබා ගැනීම. ඒ ආදායම ලබා ගැනීම තුළින් රාජ්‍ය පාලනය රට පාලනය කරගෙන යාම සඳහා උත්සාහ දැරීමක් සිදු කරා. ඒක දිගින් දිගටම සිද්ධ වෙච්ච දෙයක්. ඒ නිසා මේ අය ඒ සම්පත් යොදවලා නිෂ්පාදනයක් සිදු නොකර ඒ සම්පත් අලෙවි කිරීම සිදු කිරීම තුළ රට යම්කිසි ආකාරයක වර්තමානයේ තියෙන ගැටලුකාරී තත්වයට පැමිණලා තියෙනවා. අනිත් කාරණේ තමයි බදු පැනවීම තුලින් හෝ එහෙම නැත්නම් නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීම තුළ රැකියා ලබා දීම සිදු කිරීම වෙනුවට මේ අය සහන ලබා දීම දිගින් දිගටම සිදු කරා මේ අපනයන ආදායම් වලින් ලැබෙන දේවල් වලින්. එතකොට ආර්ථිකය පිළිබඳ පස්සේ කාලෙක ඇතිවෙච්ච අකාර්යක්ෂමතා සහ වංචා දූෂණත් එක්ක එහෙම නැත්නම් පාලකයින්ගේ විශේෂයෙන්ම හීගෝ චාවෙස්ගේ කාලේදී ඇතිවෙච්ච යම් යම් දේශපාලන මැදිහත් වීම, ඒ වගේම තමන්ට හිතවත් අයට අනුග්‍රහක
තත්ත්වයන් දැක්වීමේ පසුබිම තුළ ඇතිවෙච්ච දූෂණ ක්‍රියාකාරකම් අකාර්යක්ෂමතාවය දක්වා වර්ධනය වෙලා ඒ තුළින් මේ ආර්ථිකය කඩා වැටීම සඳහා යම්කිසි ආකාරයක ප්‍රබල දායකත්වයක් දරලා තියෙනවා. මේ නිසා අපිට කියන්න වෙන්නේ ස්වාභාවික සම්පත් යම් ආකාරයක ස්වභාවයෙන් ලැබිච්ච ආශිර්වාදයක් වුණත් ඒක නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට නොහැකි වුණොතින් එතනදී පාලකයන් විතරක් නෙමෙයි රටේ සමස්ත ජනතාවම යම් ආකාරයක ගැටලුකාරී තත්වයකට මුහුණ දෙනවා, විශාල ගැටලු වලට මුහුණ දෙනවා. මේ වර්තමානයේ වෙනකොට වෙනිසුලාවේ ජනගහනයෙන් 2026 ආරම්භ වෙනකොට වාර්තා වෙච්ච සංඛ්‍යා ලේඛන අනුව ජනගහනයෙන් එරට සමස්ත ජනගහනයෙන් 4 එකක් විදේශයන් වලට සංක්‍රමණය වෙලා තියෙනවා. මේ රටේ පවතින අයහපත් ආර්ථික තත්ත්වය සහ ගැටුම්කාරී තත්ත්වයන් එක්ක ගැටලුකාරී තත්ත්වයන් එක්ක ඒ කියන්නේ විශේෂයෙන්ම රෝහල් වල වෛද්‍ය පහසුකම් වල 90%ක් බෙහෙත් හිඟයක් පවතිනවා කියන කාරණයෙන් අධ්‍යාපන අවස්ථා හිමි නොවීම හේතුව තමයි ඒ රජයේ සේවකයින් හෝ පෞද්ගලික අංශයේ සේවකයින් ලබන ආදායමෙන් Tamanට එදිනෙදා ජීවත් වීමට හෝ හැකියාවක් නොමැති වීම නිසා. මේ නිසා වෙනිසුලාවේ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් තමන්ගේ රට හැරලා ගිහිල්ලා වෙනත් රටවල් වල සේවය කරනවා. Taman දරූ තනතුරට වඩා ඊටම පහළ තනතුරු වල පාසල් වල ගුරුවරුන් තමන්ගේ අධ්‍යාපනය තමන්ගේ වෘත්තිය හැරදාලා වෙනත් රැකියාවන් වල නිරත වෙනවා. සාමාන්‍යයෙන් මේ රටේ පහුගිය කාලේ තිබිච්ච තත්ත්වය තමයි කෑම බීම නැතුව ළමා මන්ද පෝෂණය ඉහළ මට්ටමකට පැමිණීම මේ වගේ කරුණු ගණනාවක් ඇති වෙනවා මේ අකාර්යක්ෂම පාලනයත් එක්ක. ඒකට හේතු වෙන්නේ ස්වභාවික සම්පත් අපිට ලැබිලා දිනුනත් ස්වභාව ධර්මයේ ආශිර්වාදයේ තිබුණත් පාලකයින් නුවණ නැතුව හෝ තමන් යම්කිසි තියෙන සම්පත් සදාකාලිකයි කියලා හිතාගෙන ඒවා විකුණමින් රට පාලනය කිරීමට උත්සාහ දැරීම තුළ ඇතිවෙන තත්ත්වයන් අහිතකර තත්ත්වයන් තමයි ඒ ප්‍රතිඵල. එතකොට රටේ ජනගහනයෙන් යුද්ධයක් නැතුව රටක ජනගහනයෙන් මෙච්චර විශාල ප්‍රමාණයක් සාමකාමී වාතාවරණයක් තුළ සංක්‍රමණය සිදු වෙච්ච ඉක්වදෝරය, කොලොම්බියාව, ඇමරිකාව මේ වගේ රටවල් වලට මේ වෙනිසියුලාවේ ජනතාව සංක්‍රමණය වෙමින් පවතිනවා. පැවතුණා රට තුළ තිබුණු ඊටාම දුක්ඛිත තත්වය නිසා. එතකොට මේ දුක්ඛිත තත්වය ඇති වෙන්නේ ස්වභාව ධර්මයෙන් ලබා දුන් සම්පත් නිසි ආකාරයව විචක්ෂණශීලීව සහ සැලසුම් සහගතව පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා. ලංකාව අපි උදම්මනනවා අපි ස්වාභාවික සම්පත් වලින් අනුන රාජ්‍යයක් විදියට අපිට ගොඩක් දේවල් ලැබිලා තියෙනවා. නමුත් මේවා කළමනාකරණය කර නිසි පරිදි කළමනාකරණය කර නොගත්තොත් අපිට ඇතිවිය හැකි තත්වයක් මේ හා සමානයි කියන කාරණය සිහියට ගන්න වෙනවා. එතකොට සම්පත් හිමිවීම හැම වෙලේම ආශිර්වාදයක්ම නෙමෙයි, අයහපත් අදක්ෂ පාලකයින් පත්වීම තුළ ඒ සම්පත් නිසි පරිදි පාලනය කර නොගැනීම නිසා විශාල හානියක් සිද්ධ වෙන්න පුළුවන්. මේ හානිය සමස්තයක් විදිහට මුළු සමස්ත රාජ්‍යයටම බලපානවා. නමුත් වෙනිසියුලාවේ තත්ත්වය මේ වෙනකොට ලෝකයේ බොහෝ රාජ්‍යයන් වලට බලපාලා තියෙනවා. ඒ නිසා තමයි අපි දැක්කේ ඊයේ දිනය වෙනකොට ඉතාලිය වගේ රාජ්‍යයන් වල මේ වෙනකොට තියෙන සීත ඍතුව. ඒ සීත ඍතුවේ මිනිස්සු එළියට බහැලා උද්ඝෝෂණ කරන වෙනිසියුලාව වෙනුවෙන් හේතුව තමයි ඊයේ දවස් ඇතුළත තෙල් මිල ඉතාම ඉහළ යනවා. වෙනිසියුලාව ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමත් එක්ක ඒක අපේ රටවල් වලටත් බලපාන්න පුළුවන්. අපි තෙල් ගෙන්නන රටවල් අපිට ස්වාභාවිකව තෙල් නැහැ. එතකොට
තෙල් මිල ඉහළ යාම මේ වෙලාවේ ලංකාව වගේ රාජ්‍යයකට සංවර්ධනය වෙමින් සහ අපි ඊටාම කඩාවැටුණු ආර්ථිකයක ඉඳලා යම් තම් ගොඩ නැගෙමින් පවතින ආර්ථිකයක්. එතකොට ඒ ආර්ථිකය තුල මේ තෙල් මිල ඉහළ යාම කොයි විදිහටද අපිට දරා ගන්න පුළුවන් වෙන්නේ කියන කාරණේ මෙතනදී කෘෂිකාර්මයේ නිරත වෙන ගොවියාගේ ඉඳන් දීවර බෝට්ටු එදිනෙදා ගමනාගමනයේ දෙන බස් රථ අපේ පුද්ගලික වාහන මේ සියල්ලක්ම මේ කියන තර්ජනයට ලක්වීමේ හැකියාව තියෙනවා එක රටක ගෝලීය දේශපාලනය තුළ එක රටක සිද්ධ වෙන එක ක්‍රියාකාරකමක් සමස්ත ලෝකේම ජනතාවගේ හැසිරීම එදිනදා ජීවිතය පාලනය කරන රාජ්‍ය පාලනයන් වල පවතින තත්ත්වයන් වලට බලපෑම ආකාරයට හොඳම උදාහරණයක් තමයි මේ වෙනිසියුලාවේ ඇතිවෙච්ච තත්ත්වය සහ ඒත් එක්ක ෂණිකව ඇතිවෙච්ච ලෝකේ පුරා ඇතිවෙච්ච මේ තත්ත්වය. ඉතින් වෙනිසියුලාවේ තත්ත්වය පිළිබඳව තවත් වීඩියෝකින් හමු වෙමු. වෙනිසියුලාව ඇයි මේ තත්ත්වයටපත් උනේ? වෙනිසියුලාව කියන්නේ මොන වගේ රාජ්‍යයක්ද? ඒකේ විකාශය දේශපාලන ගමන් මග අද තියෙන තත්ත්වයට කොයි විදියට දාවේ කියන කාරණේ පිළිබඳව තවත් වීඩියෝකින් කතා කරමු.